වසර 40ක් පාලු කරයේ සැරිසැරීමෙන් පසු යොෂුවාගේ නායකත්වයේ යටතේ ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයේ දේශ සීමාවට පැමිණ බලවත් යෙරිකෝ නගරයට මුහුණ රා සිටියා. දෙවියන් වහන්සේ යොෂුවාට දර්ශනය වී එම බිඳහෙළිය නොහැකි නගරය අල්ලා ගැනීම සඳහා වූ අසාමාන්‍ය උපායක් හෙළිදරව් කළසේක. දින 6ක් පුරා කිවිසුම් පෙට්ටිය උසුලාගෙන ගිය පූජකයන් විසින් මෙහෙයවන ලද ඊශ්‍රායෙල් හමුදාව දිනකට එක් වරක් බැගින් නිශ්ශබ්දව යෙරිකෝව වටා ගමන් කළෝය. සත්වන දින ඔහු සත්වතාවක් එසේ ගමන් කළ අතර යොෂුවාගේ අනපරිදි හොරණෑ පිඹින ලදුව සෙනග මහත් හඬින් ഘോഷා කළෝය. ආශ්චර්යමත් ලෙස යෙරිකෝවේ දැවැන්ත පවුරු බිමට කඩා වැටුණු අතර ඊශ්‍රායෙල් වරුන්ට නගරයට අතුළු වී ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩ සැලසිණි. යෙරිකෝවේ බිඳ වැටීම දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම සහ කීකරුකමේ බලය පිළිබඳ බලවත් සාක්ෂියක් විය.